අයිබෝන් ඉතින් මගේ YouTube මගේ නාලිකාවල ඉන්න මගේ හිතවතුන්ට තමයි මම මේ කියන්නේ මගේ YouTube channel එක බලලා ඒ කට්ටියට ඉතින් මම ජපානයේ සුන්දර ස්ථාන ඉතින් නරඹමින් වීඩියෝ කරමින් ඔයගොල්ලන්ට ඉතින් මම පුළුවන් විදියට මේවා පෙන්නනවා ඉතින් බලන්න හැත්තම ජපානයේ ලස්සනම තැන් තියෙනවා මම ඉන්නේ දැන් ජපානයේ කඳුකර ප්‍රදේශවල සීතල අධිකයි දැන් හිම වැටෙනවා මේට හිම ඇත්තට වැටලා තියෙනවා මේ බලන්න ඕගොල්ලන්ට පේනවා ඇති මේ හිම වල උස්ස මට්ටම මේ පාරේ ඉඳලා ඉතින් ඒක තමයි වැටලා තියෙන්නේ ඉතින් මේ බින්ගෙන් ඇතුල් වෙන්න කලින් තමයි මම ඕගොල්ලන්ට කතා කරේ මේ බින්ගේ තියෙනවා දිග මීටර් 1088ක් මීටර් 1088ක් දිගයි මේ බින්ගේ ඉතින් බින්ගෙන් ඇතුළට ගියපුවාම ඉතින් යද්දුර යන්න තියෙන නිසා ඉතින් මම හිතුණා පොඩ්ඩක් මෙතන නවත්තලා ඕගොල්ලොන්ට මේක පොඩ්ඩක් පෙන්නන්න ඕනි කියලා. ඉතින් මේ වීඩියෝ කරන්න ඊළඟට යන්න බෑ. ඉතින් ගොඩක් වාහන එනවා. ඒ සද්ද තමයි ඕගොල්ලන්ට එන්නේ මේ ඈත. මේ පේනවා නේද වාහන එනවා. බින්ගයක් මෙහෙ කොහෙත් එහෙම තමයි බින්ගයක් ඇතුළට යනකොට අනිවාර්යෙන්ම බින්ගය ඇතුලේ ලයිට් එක තමයි දාන්න යන්න ඕනේ. මේ වාහන එනවා ඔයගොල්ලෝ පේනවා. ඉතින් මම කොහොමද අයින් වෙන්න මොකද වාහන මේක දැන් හයිවේ එකක් ඉතින් බලමු කොහොමද කියලා තව ඉස්සරහදී ලස්සන දර්ශන තියෙන ලස්සන ස්ථාන ටිකක් ගේන්න හැබැයි අද වහිනවා දැන් වෙලාව මම හිතන්නේ වෙලාව එකේ දවල් 1ට විතර කිට්ටුයි දැන් 1 විතර වෙලා තියෙන්නේ මේ ඉතින් උදේවරුේ තිබ්බා මේ හොඳට මේ හිරු එළිය වැටිලා හොඳට පායලා තිබුණා. ඉතින් මම ඉතින් අද දවස් හොඳ දවසක් නේ කියලා ඉතින් මම කාලගුණ ගැන ලොකුට බැලුවේ නෑ. නමුත් එනකොට දැන් වහිනවා කඳුකර ප්‍රදේශයට ඇතුළු වුණා දැන් මම. ඒක නිසා දැන් වැස්ස බොහොම වැඩි ඉතින්. මේ බලන්නකෝ ඉතින් හිම ටිකක් එහෙම අල්ලලා ආසයි දෙයිනේ. බලන්නකෝ කොහොමද කියලා. පැලෙන්ට වගේ සීතලයි. එන නැවතත් අපි ඉදිරියේදී හම්බෙමු. සියලු දෙනාටම ඉතින් සරණයි.